දෝෂාභියෝගයේ විභාග කරපු හැටි වැරදි කියලා අද සමහරු දෝෂාරෝපණය කරනවා. ඔව්. උසාවි කිහිපයක නීතිඥවරු අද කිසිම නඩුවකට පෙනී සිටියෙත් නැහැ. ඒ වගේම හෙටත් කොළඹ සමහර උසාවිවල කිසිම නඩුවකට පෙනී නොසිටින්න නීතිඥ සංගම් කිහිපයක්ම තීරණය කරලා. ඒ අතරේ හෙට ලංකාවේම උසාවිවල පැයක වැඩ වර්ජනයකුත් තියෙනවා. අද විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගයේ තීන්දුව දැන් පාර්ලිමේන්තුවේ සභාගත කරලා ඉවරයි. ඒ සඳහා පත්කල කමිටුව අනුගමනය කරපු ක්‍රමවේදය වැරදි කියලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරනවා. ඒකට විරෝධය පළ කරන්න තමයි හෙට උදේ 9 ඉඳන් 10 වෙනකම් පැයක් ලංකාවේ සියලු අධිකරණවල නඩු වලින් ඉවත් වෙන්න නීතිඥවරු තීරණය කරලා තියෙන්නේ. හෙට දින ඇතුළත කොළඹ මහාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය ඇතුළු පළාත් කිහිපයකම මේ වැඩ වර්ජනයට එකතු වෙනවා. තීරණවල නීත්‍යානුකූල භාවයක් අපි ප්‍රශ්න කරනවා. අපේ මතය තමයි 78 ඒ ස්ථාවර නියෝගය. පාර්ලිමේන්තුවේ අධිකරණ බලය ඉක්මවා යමින් සකස් කළ ස්ථාවර නියෝගයක් වන බව. හෙට ලංකාවේම පැයක් විරෝධය පාන්න ප්‍රධාන නීතිඥ සංගමයේ තීරණය කළාට ප්‍රාදේශීය වශයෙන් නීතිඥ සංගම් විවිධ පියවර අරන්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද සහ හෙට උසාවි වැඩවලින් ඉවත් වෙන්න ගාල්ල නීතිඥ සංගමය ඊයේ තීන්දුවක් ගත්තේ. 2012 යන දෙදින මුට්ටිය කටයුතු වලින් බැහැර වී සිටිය යුතු බවට වූ යෝජනාව සාමාජිකයන් 5 දෙනෙකුගේ විරුද්ධත්වයට යටත්ව සම්මත වුණා. ගාල්ල 5 දෙනෙක් විරුද්ධ වුණාට මාතර නීතිඥ සංගමය අදයි හෙටයි වර්ජනය කරන්නේ හැමෝගෙම කැමැත්තෙන්. ඊයේ හවස මේ තීන්දුව ගත්තේ ඒකමතිකව. ඊට විරුද්ධව කිසිදු අදහසක් පළ වුණේ නැහැ. මාතර නීතිඥවරු අද අත්පත්‍රිකා බෙදමින් මෙලෙස දෝෂාභියෝගයේ ක්‍රමවේදය වැරදි කියලා ජනතාවට කරුණු කිව්වා. ජනතාවටද සිදු වෙනවා. ඒක බලන්න දෙන්නේ නැත්නම් අපෙන් අහන්න මොනවද තියෙනවා. මාතර උසාවිය ඉස්සරහා අද නඩුවලට ආපු අය රස්තියාදු වුණා වගේම ගල්කිස්ස උසාවියට ආපු අයට අතුලෙත් ඒ ඉරණමමයි. අදයි හෙටයි වර්ජනය කරන්න ගල්කිස්ස නීතිඥ සංගමයත් තීන්දුවක් අරන්. අධිකරණය කියන්නේ ජනතාවට මේ රටේ අවසාන වශයෙන් තමන්ට යුක්තිය විසඳා ගන්න තියෙන අවසාන අවස්ථාව. ඒ අවස්ථාව තමයි මේ අහිමි වෙන යන්නේ දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට තියෙන අයිතිය ගැන අපි හබ කරන්නේ නැහැ. නමුත් අපි කියන්නේ මේ දෝෂාභියෝග චෝදනා විභාග කිරීමේදී අනුගමනය කරන ලද කාර්යපටිපාටිය ඇත්තෙන්ම විධිමත් නොවන බවයි. ගාල්ල මාතර ගල්කිස්ස වගේම කොළඹ හා මාලිගාකන්ද උසාවිවල උතුරු නැගෙනහිර අධිකරණවලත් හෙට පැයේ වර්ජනයට අමතරව දවසම වැඩ කරන්නේ නැති. ඒ නිසා හෙටට නියමිත නඩුවලට වෙනත් දින දෙනවා. හැබැයි හෙට නඩු තියෙන අයට නම් අනිවාර්යයෙන්ම උසාවි එන්නම වෙනවා. ඒ ඊළඟ නඩු දිනේ දැනගන්න. දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු. මෙහෙම කියන්නේ හුණුවටේ කතාවේ. මේ කතාව හුඟ දෙනෙකුට මතක් වුණේ සත්වත්තට අරගෙන ගිය නායකව එයාගේ හිවිකාරියට ආයෙමත් දෙන්න කියලා උසාවි නියෝගයක් ආපු වෙලාවේ. පහුගිය බ්‍රහස්පතින්දා ලැබුණු ඒ නියෝගයට අනුව ඒ හිමිකාරිය අද ණය අරගන්න සත්වත්තට ගියා. නිරෝෂා විමලරත්න පහුගිය ඔක්තෝබර් මාසයේ කුළුපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේ ණයෙක්ව තියාගෙන ඉන්නවා කියන චෝදනාව. සත්ව හිංසන පනත යටතේ නිරෝෂට නඩු වැටෙද්දී ණයව සත්වත්තට යවුණා. හැබැයි මේ ගැන මාස 3ක් විතර විභාග කරපු උසාවිය තීන්දුව කළේ නායක ළඟ තියා ගැනීම වරදක් නෙවෙයි කියලායි. ණයට කිසි හිංසාවක් වෙලා නැති හින්දා ඒ සතාව ආයෙත් නිරෝෂටම දෙන්න උසාවිය තීන්දුව කළා. හොටෙල් වල හැම තැනකම ණයි පාවිච්චි කරනවා. ඉතින් මේ මට විතරක් මේක මගේ කළමනාකාරීතුමත් එක්ක තියෙන තරහට මේ හැමදේම කරන්නේ. එච්චරයි. ඒ වගේම මම ණයවත් අනුගමන ආපහු ගන්නවා. එදා තමන්ගේ ජයග්‍රහණය ගැන එහෙම කියපු නිරෝෂා අද උසාවියට ඇවිත් ඒ නියෝගයක් අරගෙන දෙහිවල ගියා. අධිකරණ නියෝගයක් අරන් ආපු හින්දා එයාට ටිකට් ගන්නම් ඕන වුණේ නැහැ. සත්වත්තේ ප්‍රධාන කාර්යාලයේදී ලියකියවිලි වැඩ ඉවරනාට පස්සේ නිරෝෂ අතට ලොකු සටනක් කරලා හිමි කරගත්තු තමන්ගේ හුරුතලාව අරගෙන එයා එළියට ආවේ හරිම සතුටින්. සත්තු බලන්න ඇවිත් හිටිය අනිත් අය නිරෝෂ පස්සෙන් බැටළු හින්දා එතන එකම නයි සංදර්ශනයක් බවට පත් වුණා.
මාස 3කට පස්සේ තමන්ගේම අයිතිකාරයාගේ අද්දකට ආපු හින්දා අයාටත් හරිම සතුටුයි වගේ. Hello? රැක් දවාලයක් නැතුව නිින්දක් නැතුව මේ වෙන සටන් කරේ මෙයාගේ ජීවිතේ පුරුණ හරි විශේෂත්වයක් තියෙන නිසා මෙයා මට විශේෂයි කාට විශේෂ නැති වුණත් ඒ වගේම තමයි ඉස්සරහට තියෙන නඩුවෙත් මම හිතනවා මට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා ණය තියා හිටියා කියලා මෙච්චර මට දඬුවම් දෙන්න තරම් පොලිසියට කිසිම අයිතියක් නැහැ පොලිසිය තමයි එහෙම වැරද්දක්ම කළේ. පහුගිය දවස් ටිකේම ලංකාවේ හුඟක් පැතිවෙන අය අහසේ එක එක જાතියේ එලි දැක්කා. මේවා අභිරහස් යානා කියලාත් සමහරු කිව්වා. හැබැයි මේවා මොනවද කියලා තාම කවුරුවත් හොයලා බලලා නැහැ. ඒ හින්දා අපි මේ ගැන ටිකක් හොයලා බැලුවා. තනමයිවිල තිස්ස වගේම වීරවිල පැත්තේ අය ඊය හවස එක පොදියට මෙහෙම ටවුමට එකතු වුණා. ඒ අමුතු එළියක් විහිදෙන ආකාශ වස්තුවක් ටවුම උඩින් යනවා කියලා ලැබු ආරංචිය. ඉන් දෙකක් තියෙනවානේ. උගක් පහතින් තිබුණ මේ ආකාශ වස්තුව ටිකෙන් ටික ඉහළට ගියා කියලයි ඒක දැකපු අය කිව්වේ. අහසේ පහළින් වගේ තිබුණේ. ටිකක් රැවෙන්න ඒක උඩට ගියා. ફોකස් කරන්න පුළුවන් කැමරාවකින් අපි මේක දිහා බලපුවම මේක එක් අවස්ථාවකදී අධිදීප්ත වස්තුවක් විදියටත් අනිත් වෙලාවේදී පියලි දෙකක් සහිත යානයක ආකාරනුත් පෙනෙනවා. නමුත් වගකිය යුතු කිසිම අංශයකින් මේ කුමක්ද යම් යානාවක්ද යන වග මේ වෙනකම්ම ජනතාවට පැහැදිලි කරලා නැහැ. මේ වගේ ආකාශ වස්තු වැල්ලවායේ වගේම ඉරණවිල හා බණ්ඩාරවල පැත්තේ අයත් පහුගිය දවස්වල දැකලා තිබුණා. ඒ ගැන අපි රටටම පෙන්නුවා. සමහරු කිව්වේ මේ දර්ශන කැමරාගත කරනකොට මෙහෙම දේවල් සිද්ධ වෙනවා කියලායි. ඒ හින්දාම ඒ දර්ශන අරගෙන අපි අද කැමරා සහ කාච ගැන හොඳට දන්න කියන කෙනෙක් හොයාගෙන ගියා. පළවෙනියෙන්ම කියනවනේ මම පර්යේෂකයෙක්වත් විද්‍යාඥයෙක්වත් නෙමෙයි. මම ඡායාරූප ශිල්පියෙක්. අවුරුදු 35 කට අත්දැකීම් තියෙනවා. කාචවල ක්‍රියාකාරී දෙතුන ලොකු අවබෝධයක් මට තියෙනවා. එතනම මේ බොහෝ වෙලාවට තියෙන්නේ අපිට දැන් මේ දේවතාවය දැක්කා කියලා පෙන්වන පින්තූරවල බහුතරයක් අරන් තියෙන පුංචි කැමරාවල. මේ වගේ ඊටත් වඩා තමයි පුංචි කැමරාවලින්. ඒතර ඒවම ඒ පින්තූරම මේ කැමරාවෙන් ගත්තාම ලොකු කැමරාවකින් ගත්තාම එහෙම වෙන්නේ නැහැ. පේන්නේ නැහැ. අනිත් එක තමයි වීඩියෝ කැමරාවේදී ඒක අපිට ගැහෙනවා පේනවා. ඒ ගැහෙනට පේන වළක්වන්න මේක පුංචි අවුට් ඔෆ් ෆෝකස් එකක් තියෙනවා. ඒ බොනවීමත් එක්ක අපිට මේවා අමුතු රූපයකට පේන්න පටන් ගන්නවා. මම අද මේ වීඩියෝ තුනම බැලුවා. ඒ වීඩියෝ තුනේ මේ යම් යම් ආලෝකලක් සටහන් කරලා තියෙන බව පේනුණා. එතකොට මේකේ තියෙන මේ ආලෝකලපය ආචවල තියෙන මේ වෙනස නිසා ඒකත් එක්ක හැදෙන දෘෂ්ටි විකෘති තමයි අපිට මේ රූප හැටියට පේන්නේ. ඊළඟට අපි මේ දර්ශන අරගෙන ගියේ මොරටුවේ ආතර් සී ක්ලාක් ආයතනයට. ඒකේ තාරකා විද්‍යා අංශයට අපි මේ දර්ශන බහර දුන්නා. මේ වීඩියෝ දර්ශන නරඹලා අධ්‍යයනය කරලා ඉක්මනින්ම අපිට ඒ ගැන තොරතුරු කියන්නම් කියලායි ඒ අය කිව්වේ. ඒ වගේම මේ වගේ දර්ශන තියෙනවා නම් ඒවා පටිගත කරපු උපකරණත් එක්ක ගෙනත් දුන්නොත් ඒවායි ඇත්ත නැත්ත හොයා බලන්න පුළුවන් කියලායි ආතර් සී ක්ලාක් ආයතනය කිව්වේ. ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක අල්ලසක් ඉල්ලා අත්තිකාරම් වශයෙන් ඉන් රුපියල් ලක්ෂ 2ක් ගෙන තවත් ලක්ෂ 4ක මුදලක් ගනිද්දී දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් මන්ත්‍රීවරයෙකු අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම අද අත්අඩංගුවට ගත්තා. ගල්කුරියක් පවත්වාගෙන යාමට බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා මේ අල්ලස් මුදල ලබාගෙන ඇති බව අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම ප්‍රකාශ කළා. රටතොට පුවත් අස්පැන්න කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන් පොඩි ප්‍රතිවාදීන්ගේ මිසයිල් ප්‍රහාරයකින් කඩාවැටු බව කියන ඇන්ටනෝ ගුවන් යානයේ ගමන්ගත් 31 දිනාගේ සිරුරු වළදමා ඇතැයි සැලකෙන නිර්ණිතව කවුඩාරිමුණේ වෙරළෙහි කැණීම්වල මූලික පරීක්ෂණ අවසන් කිරීමට පරීක්ෂණ කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඉදිරියේදී අධිතාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරගනිමින් පරීක්ෂණ යළිත් ආරම්භ කරන බව ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා ප්‍රකාශ කළා.
කොළඹ නගර සභාවේ 2012 අයවැය වැඩි ඡන්ද 30කින් අද සම්මත වුණා. ප්‍රතිපත්ති මත අයවැය ලේඛනය පිළියෙල කර ඇත. මතුවැති පාරිසරික ගැටලු හේතුවෙන් දූලපිටිය උලංගපොළ ප්‍රදේශයේ අක්කර 25ක පමණ ඉඩමක පවත්වාගෙන ගිය ඌරු කොටුවක් වසා දමන ලෙස අමාත්‍ය මර්වින් සිල්වා මහතා එය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කළා. මේ අනුව ක්‍රියා කරනකොට මම කම්ම දෙනවා ජනවාරි මාසේ 15 වෙනකම්. ඇතිනේ එහෙම නැතිනම් 15න් පස්සේ ආවා ලොරිගෙන ආවා පැටෙව්වා ගෙනිච්චා. තරහ වෙන්න එපා. ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගමැතිතුමිය ගෝල්ඩන් කී නඩුවේ එතුමියගේ පෞද්ගලික වාසිතකා ඉවත දැමූ බව ගෝල්ඩන් කී තැන්පත් කරුවන්ගේ සංගමය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී චෝදනා කළා. මනම්පිටි ප්‍රදේශයේදී ඉඩම් බෙදා දීමේ අවස්ථාවක ඇති වූ මහජන විරෝධතාවක් වාර්තා කිරීමට ගිය අපමාධ්‍යවේදී නිමල් ජයරත්න මහතාට පහර දී ඔහුගේ කැමරාවට අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ උතුරුමැද පළාත් සභා මන්ත්‍රී ජයන්ත මාරසිංහ සහ ඔහුගේ ඥාතියෙකු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද අපමත උදා හැරුණා. අම්පාර වඩිනාගල ප්‍රදේශයේ වරින් වර ඇති වූ භූචලන සම්බන්ධයෙන් පරීක්ෂණ කරන කණ්ඩායම අද හිඟුරාන ප්‍රදේශයේ ගල්කුරුවක විශේෂ අත්අඩංගු බැලීම් පිපිරීම් දෙකක් සිදු කළා. නමුත් එම පිපිරීම් වල කම්පන පසුගිය දිනවල භූචලන සිදු වූ ප්‍රදේශවලට දැනී තිබුණේ නැහැ. රටේ කෙටියෙන් ඔබ අගමැති දුරයින් ඉල්ලා අස්වෙයි. ලෝවම කෙටියෙන් මේ තමයි මාලි රාජ්‍යය. මාලි ලෝක ප්‍රසිද්ධ සෝබා සෞන්දර්යය වගේම අප්‍රිකානු මහද්වීපයට ආවේනික සංගීතය නිසා. ඒත් අදින් පස්සේ මාලි රාජ්‍යයේ උතුරු දිග ප්‍රදේශවලට සංගීතය තහනම්. තමන්ගේ රටට ආවේනික සංගීතය විතරක් නෙමෙයි, බටහිර, ඉන්දියානු වගේ කිසිම සංගීතයක් වාදනය කරන්න ඒවට සවන් දෙන්නවත් බෑ. මේ තහනම පැනෙව්වේ මාලි රාජ්‍යයේ උතුරු දිග කොටසේ බලය මීට මාස 8කට කලින් අත්පත් කරගත්තු ටුආරෙග් ඉස්ලාමීය කැරලිකරුවන්. මේ තහනම කොයි තරම්ද කියනවා නම් ජංගම දුරකථනයක කෝල් එකකටවත් සංගීතය යොදා ගන්න බෑ. බටහිර අප්‍රිකානු රටක් වුණු මාලි රාජ්‍ය ටුආරෙග් ඉස්ලාමීය කැරලිකරුවන්ගේ ග්‍රහණයට ලක් වුණේ මේ අවුරුද්දේ මාර්තු 22 වෙනිදා. ඒ මාලි හමුදා ජුන්ටාවෙන් ලැබුණු සහායත් එක්ක. මේ අතරේ මාලි අගමැති චෙයික් මොඩ්බෝ ඩියාරා රටෙන් පලා යාමට උත්සාහ දරද්දී මාලි හමුදාවේ ග්‍රහණයට අහු වුණා. ඊට පස්සේ අගමැතිවරයා සිය දුරෙන් ඉල්ලා අස්වුණා. ජීවිත තර්ජන නිසා රටෙන් පැනලා යන්න උත්සාහ කළා කියලයි අගමැතිවරයා කියන්නේ. කෙලිබිම දෙස අවධානය යොමු කරමු. කෙටිදුර දහවන ශූර හිමාශ ඒෂාන්ට වසරක තරඟ තහනමක් පනවන්නට ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ විනය කමිටුව තීරණය කළා. ඒ ඔහු තහනම් උත්තේජක චෝදනාවට වරදකරු වීමත් සමග ලාබාල ක්‍රීඩකයෙකු නිසා ඒෂාන්ට අවම දඬුවමක් ලබා දුන් බවයි ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ. කෙලිබිමෙන් අතට හිමාශ ඒෂාන් පසුගියදා පැවති ජාතික මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. ඒ තප්පර 10.5ක කාලයක් වාර්තා කරමින් කෙසේ වුවත් පසුගියදා පැවති ජාතික මහ ක්‍රීඩා උළෙලේදී හිමාශගෙන් ලබාගත් මුත්‍රා සාම්පලයක තහනම් උත්තේජක ඇති බවට චෝදනා එල්ල වුණා. මේ ගැන හොයන්න ක්‍රීඩා වෛද්‍ය ඒකකයෙන් විනය කමිටුවක් පත් කළා. එම විනය කමිටුව හමුවේ පෙනී සිටි හිමාශ ඒෂාන් පැවසුවේ තමා පානය කළ ශක්තිජනක පානයක තහනම් උත්තේජක අඩංගුව තිබෙන්නට ඇති බවයි. මෙය තමා නොදැනුවත්කමින් සිදු කළ වරදක් බවයි හිමාශ විනය කමිටුව හමුවේ පැවසුවේ. මේ අනුව විනය කමිටුව ලබා දුන් තීරණය ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී අර්ජුන ද සිල්වා මහතා අද දැනුම් දුන්නා. මේකේ සාමාන්‍ය වාඩ නීතිය අනුව අවුරුදු 2ක් තහනම් කරන්න පුළුවන් මේකට. උපරිම දඬුවම. මෙයා ලාබාල ක්‍රීඩකයෙක් හින්දා මේ පුහුණු කරුත් මේකින්ද මේක අවුරුද්දකට අඩු කරන්න මේ කමිටුව තීරණයක් කරලා තියෙනවා. මේ පිළිබඳ අදහස් දක්වමින් හිමාශගේ පුහුණුකරු පැවසුවේ මෙය නොදැනුවත්කමින් සිදු වූ වරදක් බවත් මේ දඬුවම ආශිර්වාදයක් බවට පත් කරගන්නා බවත්ය. ඉතින් මම හිතනවා ඒක යාට ආදර්ශයක් වෙයි. යාට ඒක දිව්‍යන් දුන්න තෑග්ගක් විදිහට පිළිගනි. මොකද ඒ දඬුවමින් පස්සේ යා දුන්න පළවෙනි රේස් එක 10.3 කියන එක පුහුණුකරු හැටියට මට කියන්න පුළුවන්. තහනම් උත්තේජක උදුරෙන් ශ්‍රී ලංකා ක්‍රීඩා පිටිය මුදවා ගැනීම තම අරුමුණ බවයි ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානියා ප්‍රකාශ කළේ. තහනම් උත්තේජක වලින් තොර අපි අපේ තියෙන විදියට අපි ඉදිරියෙන් ඉමු. අපි ක්ලීන් විදියට ඉමු අපේ ක්‍රීඩකයන්. අනිත් ඒගොල්ලන් ගත්තා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් ලාන්ස් ආම්ස්ට්‍රෝං මහත්තයා ඉච්චර කාලයකට පස්සේ අහුවෙලා තියෙනවා. ඒකට ඔක්කොම වතුරෙන් අපි සමුගන්නවා අදට. මම නයෝමි ප්‍රනාන්දු. මම නාදීක කරුණානායක. සුබ රාත්‍රියක්.